Hello my friends, welcome back to my YouTube channel. අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක share කරගන්නේ මගේ morning study vlog එක. මම මේ වගේ වීඩියෝස් වලට අලුත් නිසා සමහරක් විට මේ වීඩියෝ එකේ පුංචි අඩුපාඩුකම් ඇති. ඒවා ගණන් ගන්න නැතුව වීඩියෝ එක ඉස්සරහටම බලාගෙන යමු. මම ඔයාලට studies ගැන ගොඩක් දේවල් මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මොනව කරන්නත් කලින් මම උදේම හිතුවා මගේ ටේබල් එක පොඩ්ඩක් ක්ලීන් කරලා ඉන්න ඕනි කියලා. ටේබල් එක පොඩ්ඩක් හැඩි වෙලා නිසා මම මේ ලැප් එකත් අයින් කරලා මේ හරිය චුට්ටක් ක්ලීන් කරගත්තා මට ස්ටඩි කරන්න බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න ඕනි හින්දා. ඉතින් ඔයාලත් ස්ටඩීස් වලට මුලින්ම එන කෙනෙක් නම් නැත්නම් ගොඩ දවසක් ස්ටඩීස් කරන්න නැතුව ඉඳලා ස්ටඩීස් පටන් ගන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මුලින්ම ආගේ ටේබල් එක ක්ලීන් කරලා වැඩ ටික පටන් ගන්න. එතකොට ඔයාලට ප්‍රොඩක්ටිව්ව මොටිවේෂන් එකෙන් ඔයාලගේ ස්ටඩීස් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් අපි කතා කරමු ඇයි ගොඩක් අය ටයිම් මැනේජ් කරගන්න බැහැ කියලා කියන්නේ කියලා. මම අහලා තියෙනවා ගොඩක් ඕලෙවල්ස් කරන අය ඒලෙවල්ස් කරන අය කියනවා ටයිම් මැනේජ් කරගන්න බැහැ, ටයිම් බැලන්ස් කරගන්න බැහැ, සබ්ජෙක්ට් බැලන්ස් කරගන්න බැහැ වගේ කතා. ඉතින් ඇත්තටම ඇයි මේ සබ්ජෙක්ට් බැලන්ස් කරගන්න බැරි වෙන්නේ ගොඩක් අයට? මම මේ වීඩියෝ එකෙන් ඒක ගැන කතා කරන්නම්. මොකද ටයිම් මැනේජ්මන්ට් ගැන මම වෙනම වීඩියෝ එකක් ඔයාලට අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා මම මේකෙන් කතා කරන්නම් කොහොමද සබ්ජෙක්ට් හරියට බැලන්ස් කරගන්නේ කියලා. ඒත් එක්කම කියන්න ඕනේ මේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක ගැන වැඩි හිතන්න එපා. මොකද අපේ ගෙදර තියෙන ඇත්තට පාරට ගොඩක් කිට්ටුවෙන් ඒ නිසා ගොඩක් වාහන සද්ද ඇහෙනවා. ඉතින් ඒ නිසා බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක ගැන වැඩි හිතන්න නැතුව අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු කියලා ආදරෙන් මතක් කරනවා. මොකද ගොඩක් බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක ඔයාලට ඇහෙන්න ඉඩ තියෙනවා මේ වීඩියෝ එකේ. ගොඩක් මේ සබ්ජෙක්ට් බැලන්ස් කරගන්න බැහැ කියන කතාව නම් කියන්නේ O levels කරන නංගිලා මල්ලිලා සමහරක් විට ඒගොල්ලන්ට සබ්ජෙක්ට් 9ක් තියෙන හින්දා එහෙම කියනවා වෙන්න පුළුවන්. හැබැයි ඇත්තම කිව්වොත් සබ්ජෙක්ට් 9ක් බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම සබ්ජෙක්ට් 9ක් O levels කරන අයට මම මේ වීඩියෝ එක ගොඩක් ස්පෙෂලි කතා කරනවා ඉස්සරහට. මොකද A levels කරන අයට තියෙන සබ්ජෙක්ට්ස් 3යි. ඉතින් A levels කරන අය ටිකක් සබ්ජෙක්ට් 3 ගැන අවබෝධයක් තියෙන හින්දා යාලා දන්නවනේ කොහොමද හරියටම සබ්ජෙක්ට් 3 බැලන්ස් කරගන්නේ කියලා. ඒත් O levels වලට අලුතින් ආපු කෙනෙක් නම් 10 වසරට අලුතින් ආපු කෙනෙක් නම් ටිකක් අමාරු වෙන්න පුළුවන් එයාලට සබ්ජෙක්ට් 9ක් බැලන්ස් කරන්න. මොකද සබ්ජෙක්ට් වල තියෙන කරුණුත් වැඩි හින්දා. ඉතින් මම මේකේ කතා කරන්නම් ගොඩක් O level ස්ටුඩන්ට්ස් ලව ફોකස් කරලා කොහොමද සබ්ජෙක්ට් 9ක් බැලන්ස් කරන්නේ කියලා. ඉතින් ඇත්තටම O level ස්ටුඩන්ට්ස්ලා සබ්ජෙක්ට් 9ක් බැලන්ස් කරන්න බැහැ කියලා කිව්වට මම නම් හිතන විදිහට ඇත්තටම හරියට ප්ලෑන් එකක් තිබුණොත් සබ්ජෙක්ට් 9ක් නෙමෙයි ඕනින් ප්‍රමාණයක් බැලන්ස් කරගන්න පුළුවන්. ඒක ඇත්තටම අපේ හිතින් හදාගත්ත යම් හේතුවක් විතරයි ස්ටඩීස් නොකර ඉන්න. ඉතින් අපි බලමුකෝ කොහොමද දැන් සබ්ජෙක්ට් 9ක් බැලන්ස් කරගන්නේ කියලා. මේ වීඩියෝ එකේ ගොඩක් මම සබ්ජෙක්ට් 9 ගැනම කතා කරන්නේ නැහැ. මොකද ටයිම් නැති වෙන්නත් පුළුවන් සහ මට සබ්ජෙක්ට් 9 ගොඩක් අය කරන සබ්ජෙක්ට් තෝරගන්න සබ්ජෙක්ට් අනුව වෙනස් වෙන හින්දා මම පොදුවේ කතා කරන්නම් හැමෝටම යූස් කරන්න පුළුවන් ටිප්ස් ටිකක් එක්ක. මුලින්ම කතා කරමු ටිකක් අමාරු සබ්ජෙක්ට්. ගොඩක් අය අමාරුයි කියලා කියන්නේ maths, English, science වගේ සබ්ජෙක්ට්. ඒ වගේම සිංහලත් අමාරු කෙනා ගොඩක් ඉන්නවා. ඉතින් ඇයි මේ සබ්ජෙක්ට් අමාරුයි කියලා කියන්නේ? මේ සබ්ජෙක්ට් අමාරුයි කියලා කියන්නේ ගොඩක් කලකට මේ සබ්ජෙක්ට් වල තියෙන කරුණු ප්‍රමාණය වැඩි හින්දා. හැබැයි ඔයාලා මේ සබ්ජෙක්ට් ටික අමාරු සබ්ජෙක්ට් ඔයාලට ලේසි සබ්ජෙක්ට් කරගන්න පුළුවන් හරිම විදිහ තමයි හරියට ප්ලෑන් කරලා ඒ සබ්ජෙක්ට් පාඩම් කරන එක. උදාහරණයක් විදිහට මම සයන්ස් ගන්නම්. මම මේ ටිප් එක ගන්නම් කලින් වීඩියෝ එකෙත් ඔයාලත් එක්ක කතා කරා. උදාහරණයක් විදිහට සයන්ස් ගත්තොත් ඒ සයන්ස් වල තියෙන සබ්ජෙක්ට් වල සයන්ස් සබ්ජෙක්ට් එකේ ගොඩක් තියෙන ටොපික්ස් ලොකුයි, දිගයි. ඉතින් ඒ වගේ සබ්ජෙක්ට් එකක ඔයාලට පුළුවන් පාඩම් කොටස් සෙක්ෂන් කරලා වෙන වෙනම කොටස් පාඩම් කරන්න. එකපාර ලොකු ප්‍රමාණයක් පාඩම් කරන්න යන්නේ නැතුව පොඩ පාඩම් කරලා ඉවර කරන්න පුළුවන්. 10 වසරට අලුතින් ආපු කෙනෙක්ට වගේ නම් ගොඩක් කල් තියෙන හින්දා මේක කරන්න පුළුවන්. හැබැයි O level exam ළඟ තියෙන වගේ කෙනෙක්ට නම් මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාලා ලොකු සබ්ජෙක්ට් ලොකු පාඩම් තියෙන සබ්ජෙක්ට් පුංචි කොටස් වලට කොටස් කරලා පාඩම් කරන එකෙන් ඔයාලගේ ස්ට්‍රෙස් එකත් අඩුවෙන් ඔයාලට ස්ට්‍රෙස් එකක් දැනෙන්නේ නැති වෙන්න පාඩම් කරලා ඉවර කරගන්න පුළුවන් වෙනවා. අපි මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් ගැන කතා කරොතින්
මැත්ස් කියලා කියන්නේ පාඩම් කරලා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි ප්‍රැක්ටිස් එකෙන්ම කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඉතින් ප්‍රැක්ටිස් කරන්න නම් අපි ඩෙයිලි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ කියන්නේ හැමදාම ඔයාලට ගණන් ප්‍රැක්ටිස් කරන්න අඩුම පැයක්වත් වෙන් කරලා තියාගන්න. එතකොට උදාහරණයක් විදිහට උදේ වරුවේ වෙන්න පුළුවන්, දවල් වරුවේ වෙන්න පුළුවන්, හවස් වරුවේ වෙන්න පුළුවන්, නැත්නම් රැයට පාඩම් කරන කෙනෙක් නම් රැයට වෙන්න පුළුවන්. පැයක් හෝ පැය භාගයක් මැත්ස් ප්‍රැක්ටිස් කරන්න වෙලාව වෙන් කරලා තියාගන්න. එතකොට අපි නොදැනුවත්වම ඒ මැත්ස් පාඩම් ටිකත් අපිට චුට්ට ඉවර කරලා දාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සිංහල වගේ සබ්ජෙක්ට් ඒවා ගොඩක් අමාරුයි. කියන්නේ ඒ වගේ තියෙන විචාර වගේ දේවල් හින්දා මම හිතනවා සිංහල වගේ සබ්ජෙක්ට් එකක විචාරයක් සතියට එක ගානේ ලිව්වොත් ඔයාලට විචාර ටිකක් ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ඔයාලා සතියකට එක විචාරයක් දාගන්න. උදාහරණයක් විදිහට ගුත්තිල කාව්‍ය පන්තිය ගැන කතා කරමුකෝ. ගුත්තිල කාව්‍ය පන්තියෙන් එක විචාරයක් ඔයාලා එක සතියකට දාගන්න. ආපහු අනික් සතියේ තව විචාරයක් දාගන්න. ඒ විදිහට සතියට එක විචාරය ගානේ ඔයාලා ලියන්න පුරුදු වෙන්න. 10 වසරේ මුල කෙනෙක්ට වගේ නම් විචාර ලියන්න තාම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අවුල් ගන්න එපා. මොකද YouTube එකේ ගොඩක් තියෙනවා විචාර ලියන්න දාපු වීඩියෝස් වලට YouTube එකේ අදාළ පාඩම සර්ච් කරලා ඔයාලට විචාර ගන්න පුළුවන්. දැන් YouTube විතරක් නෙමෙයි ගොඩක් ඔප්ෂන් තියෙනවා ඔයාලට ස්ටඩි කරන්න උදව් ගන්න පුළුවන්. ඉතින් ඒවෙන් උදව් අරන් ඔයාලගේ ස්ටඩීස් ඉස්සරහට කරගෙන යන්න. මම ඉතින් ඒත් එක්කම මගේ කංජි ප්‍රැක්ටිස් එකෙන් තමයි අද දවසේ වැඩ ටික පටන් ගත්තේ. ඇත්තටම හරියටම බැලුවොත් අපිට සබ්ජෙක්ට් බැලන්ස් කරගන්න බැහැ කියලා කියන්නේ අපේ හිතින් හදාගත්ත දෙයක් විතරයි. ඇත්තටම සබ්ජෙක්ට් බැලන්ස් කරගන්න බැරි නැහැ. හරියට ප්ලෑන් කරලා සබ්ජෙක්ට් එක කරගත්තොත් සබ්ජෙක්ට් බැලන්ස් කරගන්න බැරි නැහැ. ඒක අපි මනසින්ම හදාගත්ත ස්ටඩි නොකර ඉන්න මනසින්ම හදාගත්ත යම්කිසි හේතුවක් විතරයි. ඉතින් මනසට ඉඩ නොදී අපේ හේතු වලට ඉඩ නොදී ස්ටඩීස් වලට මේන් ફોකස් එක දෙනවා නම් ඔයාලට පුළුවන් හරියට ප්ලෑන් එකකට අනුව ඔයාලගේ ඕනිම සබ්ජෙක්ට් එකක් ඒකකට යන්න පුළුවන් වෙන්න ස්ටඩි කරලා ඉවරයක් කරන්න. මම ගොඩක් වෙලාවට මගේ මෝර්නින් ස්ටඩි රූටින් එකේ ස්ටඩීස් පටන් ගන්නේ කංජි ප්‍රැක්ටිස් කරලා. මොකද කංජි කියලා කියන්නේ චීන අක්ෂර. ඉතින් ඒවා ටිකක් අමාරුයි. සමහරක් වෙලාවට අද පාඩම් කරන කංජි හෙට මතක නැති වෙන්න පුළුවන්. මොකද කංජි ගොඩක් තියෙනවා. ඒ ලෙවල් කරන කෙනෙක්ට කංජි මම හිතන්නේ 500ක් විතර තියෙනවා වෙන්න පුළුවන්. මේ පොතේ තියෙන කංජි සේරම ඉතින් ප්‍රැක්ටිස් කරන්න ඕනි. මොකද පේපර් එකේ කංජි වලින් තමයි ගොඩක් වෙලාවට අපිට පේපර් එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් කංජි බැරි වුණොත් පේපර් එක කියව ගන්නත් බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම ගොඩක් කලාවට මෝර්නින් ස්ටඩි රූටින් එකේ මගේ උදේ දවසේ වැඩ ටික පටන් ගන්නෙ කංජි ප්‍රැක්ටිස් කරලා. මට මේ කංජිය ලියන විදිහ පොඩ්ඩක් අමතක වෙලා තිබ්බේ. හින්දා තමයි මම මේ බුක් එක පෙරලලා බලලා අපව කංජිය ලියන විදිහ පොඩ්ඩක් මතක් කරගත්තේ. දැන් ඉතින් මේ පොතේ මේ පිටුවම ලියලා ඉවරයක් කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් ළමයි ඒත් එක මතක් කරනවා ඔයාලා මගේ channel එකට අලුත් නම් ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මොකද මගේ වීඩියෝස් ගොඩක් අය බලන්නේ මාව subscribe කරන්නේ නැතුව. ඉතින් එහෙම කරන්න එපා. ඔය පුංචි බටන් එක ක්ලික් කරා කියලා ඇත්තට මම ඔයාලගේ YouTube එකට වදයක් වෙන්නේ නැහැ. ඉතින් මගේ channel එක subscribe කරලා like කරලා ඔයාලා මොනවද හිතන්නේ මගේ වීඩියෝස් ගැන ඉස්සරහට මොනවද මම දාන්න ඕනි වීඩියෝස් වගේ දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාලගේ මොන හරි study tips තියෙනවනම් ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක බලන කෙනෙක්ට ඒව ගොඩක් වැදගත් වෙයි. ඉතින් කොහොම හරි කංජි ටික නම් මම ලියලා ඉවර කරා. අපි ඊළඟට යමු ජෝග්‍රෆි වලට. මොකද මම ජෝග්‍රෆි වල ප්‍රශ්නයකට ආන්සර් ලියන්න හිතාගෙන ඉන්නවද ටිකක් ලොකු ප්‍රශ්නයකට.
ඒත් එක්කම ස්ටඩිස් කරන ඔයාලට මම තව එක ටිප්ස් එකක් කියලා දෙන්නම්. ඔයාලා පාඩම් කරලා ඉවර කරන සබ්ජෙක්ට් වලින් ප්‍රශ්න හදන්න. ඒ කියන්නේ හිතන්නකෝ ජෝග්‍රෆි වල පළවෙනි පාඩම් කරලා ඉවර කළා කියලා. ඒ පළවෙනි පාඩමෙන් ඔයාලට හදන්න පුළුවන් ප්‍රශ්න පුළුවන් තරම් ප්‍රමාණයක් හදන්න. ඊට පස්සේ ඔයාලා සතියකට සැරයක් හෝ දවස් දෙක තුනකට සැරයක් ඒ පාඩමෙන් එක ප්‍රශ්න ගානේ අරගෙන උත්තර ලියන්න. ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බැයි නම් ඒ කියන්නේ ඔයාලට මේ පාඩම් කරපු පාඩම අමතක වෙලා. එතකොට ඔයාලට පුළුවන් ආපහු පොඩ්ඩක් පාඩම රිවයිස් කරලා අර ප්‍රශ්න වලට ආපහු උත්තර ලියන්න. එතකොට ඔයාලට පාඩම අමතක වෙන්නේ නැතුව එක්සෑම් එකක් හෝ වේවා ඔයාලගේ O levels හෝ වේවා A levels හෝ වේවා මේ ඕනිම එකක් දක්වා ඔයාලා පාඩම් කරපු පාඩමේ මතකේ තියාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. මමත් ගොඩක් වෙලාවට මේ ටිප් එක අනුගමනය කරන මේ වෙලාවේදී මම මේ උත්තර ලියන්නේත් මමම හදපු ප්‍රශ්නයකට. ඉතින් මම කරන්නේත් පාඩම් කරලා ඉවර කරන පාඩම් වලින් ප්‍රශ්න හදලා ඒ ප්‍රශ්න වලට මට හිතුන දවස් වලට උත්තර ලියනවා. උත්තර ලියා ගන්න බැයි නම් මම මේ පාඩම ආපහු පොඩ්ඩක් කියවලා ආපහු උත්තර ලියන්න පටන් ගන්නවා. මේ විදිහට කරාම අපිට මේ පාඩම් කරපු පාඩම කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න වලට උත්තර ලියලී පාඩම් කරන තරමට අපිට පාඩම් මතක හිටින ප්‍රමාණය වැඩි. මම හිතාගෙන ඉන්නවා සතියට ලොං වීඩියෝස් 3ක් 4ක් වගේ අප්ලෝඩ් කරන්න. ඉතින් බලමු මගේ ස්ටඩීස් එක්ක මගේ බිස්නස් වලත් එක්ක මට සතියකට වීඩියෝ 3ක් වගේ අප්ලෝඩ් කරගන්න පුළුවන් වෙයිද කියලා මම ගොඩක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සතියකට වීඩියෝ 3ක් වගේ දාන්න. ඊට අමතරව ෂෝට් වීඩියෝස් 5ක් 6ක් වගේ දාන්න. ඉතින් බලමු මගේ ස්ටඩීස් වල බිස්නස් වලත් එක්ක මට කරගන්න පුළුවන් වෙයිද කියලා. සතියකට වීඩියෝ 3-4ක් වගේ දාන්න. ඉතින් ඉස්සරහට දාන්න ඕනි වීඩියෝස් මොනවද කියලා පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒක මටත් උදව් වෙයි. මට හිතා ගන්න බැරි වෙලාවට මොනවද දාන්න ඕනි වීඩියෝස් කියලා ඒ කමෙන්ට් මටත් උදව් වෙයි.
ඉතින් මම පැයක් වගේ පාඩම් කරලා ඉවර වෙලා මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගියා. මොකද තවම මම පාඩම් කරන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එකවත් අරගන්නේ නැතුව. ඉතින් මම පාඩම් කරපු පැය මාක් කරලා ඊට පස්සේ ගියා බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඇවිල්ලා මම කංජි ටෙස්ට් එකක් තිබ්බා. හැබැයි මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මම කංජි ටෙස්ට් එක තිබ්බේ මගේ ෆෝන් එකෙන්. මම එඩිට් කරන්නේ ටෙස්ට් තියන්නේ මේ හැමදේම කරන්නේ මගේ තනි ෆෝන් එකෙන්. හින්දා මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි කොහොම හරි මට හරිම සතුටුයි. මට අද කංජි ටෙස්ට් එකට ලකුණු 100න් 89ක්ම තිබ්බා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරගෙන යන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් මම අරගෙන එන බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඒ වගේම ස්ටඩීස් හොඳට කරගෙන යන්න බැහැ කියලා අතාරින්න එපා. දිනනකම්ම ස්ටඩීස් අල්ලගෙන යන්න ඉස්සරහට. ගිහින් එන්නම් හැමෝටම. බයි බයි.